යන්නේ වෙන්නේ ඒ ගමන් මගේ සේදමාවත හරියන මග දියුණු වෙන මග කොහෙද කියලා අපූර්වට පුළුවන් ජන්මපත්‍රයක් තුලින් සොයාගන්න. කේන්ද්‍රය තුල ව්‍යාපාරයේ සටහන් වෙලා තියෙනවා. සටහන් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි සටහන් වෙලා තිබුණට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ සඳහා උත්සාහවන්ත වෙන්න ඕන. අපි කිව්ව සිද්ධාන්තයක්. 7 වෙනි ග්‍රාහකයා පෙන්නනවා. එතන ගුරු බුද්ධ සිකුරු තිබුණොත් අනිවාර්යෙන් ඒක ව්‍යාපාරික යෝගයක්. ඒ ව්‍යාපාරයේ සිකුරු සම්බන්ධ නිසා අනිවාර්යෙන් යාදෙන එකක්. කියවනවා කියමනක් success in business comes from consistent effort. මේ සාර්ථකත්වයේ ව්‍යාපාරයේ එන්නේ අනිවාර්යයෙන්ම නිතර උත්සාහ කිරීමෙන් කියන කාරණේ ලෝකයේ කියවෙන දෙයක්. යහලා තියෙනවා මේ කුණකින් මහා සිටුවරෙක් වෙන්න අවස්ථාව ලැබිච්ච හැටි. ඒ නිසා මේ චින්තනය ධනාත්මක චින්තනය මට බැහැ නෙමෙයි මට පුළුවන් කියලා හිතලා ආත්ම ශක්තියෙන් වැඩ ආරම්භ කරන අයට ආරම්භ ධාතුව බලවත් කරගත්ත අයට සෑහෙන ගමනක් දිනන ගමනක් යෝධ ගමනක් ඔබටත් අපටත් කාටත් හරියන බව මුලින්ම කියන්න ඕන. කේන්ද්‍රයේ දලසටහන හරි හදාගත්තාම එයාට ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද බැරිද කියලා එකෙන් සොයා ගන්න පුළුවන්. බලන්න ඔබේ කේන්ද්‍රෙත් එහෙම එකක් තියෙනවද කියලා. එහෙම වුණොත් එකතන පල්වෙන ව්‍යාපාරයක් නොව හොඳට දෝරගලා උතුරන්න ලැබෙන ව්‍යාපාරයක් ඔබට ඇති කරගන්න පුළුවන්. රාහු ග්‍රහය 7 වෙනි හෝ 10 වෙනි හිටියොත් එයාට පුළුවන් ව්‍යාපාරය විදේශියත් එක්ක සම්බන්ධ කරලා ඒ තවත් දියුණු කරගන්න. යත්නේ කෘතේ යදින සිද්ධති කෝර දෝෂ උත්සාහ කරලා වැරදුනොත් කමක් නැහැ කියලයි මේ ඉගැන්වීමට අනුව තියෙන්නේ. ව්‍යාපාර හරියන්නම් ඇත්තටම කෙනෙකුගේ අපි දන්නවා භාව 12ක් තියෙනවා. ඒ භාව 12න් 2 7 10 අනිවාර්යෙන් සම්බන්ධතාවයක් වෙන්න ඕන බලවත් වෙන්න ඕන. බුධ ග්‍රහය අපි කියනෝනේ කේන්ද්‍රේ 4ක් ගෙහුවොත් ඉරිදෙහිකින් 4 ස්ථානවල 1 4 7 10 මේ තැන්වල ඉඳලා ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් හිටියොත් ඒකට අපි කියනවා මහා පුරුෂ යෝග වලින් එකක් වන මහා භද්‍රා යෝගය අනිවාර්යෙන් වැල්ලේ ගැහුවත් බඹරි කැරකෙවෙන්න වගේ මේ ව්‍යාපාර ගැන දන්නේ නැතුව අත ගැහුවත් එයාට ලොකු ශක්තියක් ලැබෙනවා. ගුරු කියන්නේ පතුරවල දෙනවා. ශුක්‍ර කියන්නේ මහා ආකර්ෂණය. ඔය කියන්නේ ඒ ව්‍යාපාරයට මොකක් වෙලාද මන් දන්නේ මිනිස්සු යන්නේ මෙතනටමයි. මේ අනිත් කඩ වේලෙනවා. වගේම බුද්ධ සිකුරු දන්නකාරක ගුරු සුරගුරු ප්‍රබල නම් මේ කියපු කාරණාත් එක්ක ලග්නාධිපතිය කොහොමද ප්‍රබල වෙන්න ඕන? ලග්නේ නැති දෙයක් වෙන තැන් වලින් ලබා ගන්නට බෑ. මෙන්න මේ කියන අවමතරමේ මේ සියලු යෝග නෙමේ මේ යෝග තුනක් තිබුණත් ඒ ව්‍යාපාර වලින් අනිවාර්යයෙන්ම සුබතාවයන් ඇති කරගන්න පුළුවන් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. හැබැයි ඒක බාරගත්ත පුතා හරි බෑන හරි මුණුපුරා හරි එයාට බලනකොට ව්‍යාපාර යෝග නැහැ. එයා හිතුවට අර පරපුරේ ඒක අරන් යන්න කියලා එහෙ මෙහෙ හඬ ගහලා බෙර ගහලා අලුතෙන් පටන් ගන්නවා වගේ සද්ද දැම්මට සද්ද පමණයි වැඩ නැත. ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නාලිකාව බලන ඔබ සැමව ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අද අපි ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා බහ කරන්න සූදානම් වෙන්නේ. හැමදාම වගේ වේලාව නාලිකාවෙන් අපි ඔබට දැනුමට යමක් එකතු කරන්න තමයි උත්සාහ කරේ. අදත් එවැනිම ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. සමහරක් වෙලාවට ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබට පරම්පරාවෙන් හිමි ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාර කියන්නේ මොකක්ද? ව්‍යාපාර ජ්‍යොතිෂයට කොයි විදිහටද බලපාන්නේ? ඇත්තටම අපේ ජන්ම පත්‍රයේ මේ ව්‍යාපාර ගැන සඳහන් වෙනවද? අපිට ව්‍යාපාර කරන්න යෝගයක් තියනවද? මෙන්න මේ පිළිබඳව තමයි අද අපේ කතා බහ සූදානම් වෙන්නේ. අද අපේ සාකච්ඡාවට සුපුරුදු පරිදි අපේ ස්වාමින් වහන්සේ වැඩම කර සිටිනවා. නම කියන්නට අවසරයි. මාළඹේ අරංගල ශ්‍රී සෛලාරාමාධිපති, ඒ වගේම බෞද්ධ දර්ශනය, සංස්කෘත හා
ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, රාජකීය පඬිත, දර්ශන විශාරද, ගුවන් විදුලි හා රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ඇත්කඳුරේ සුමන සරණා හිමියන් වහන්සේ ගෞරවපූර්වකව ඔබ වහන්සේ අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. පෙරවන් සන්නයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ කතාබහේ මුල්ම කතාව අපි ව්‍යාපාර පිළිබඳව නැද කතාබහ කරන්නේ. එතකොට අපි හිතනවානේ ව්‍යාපාරයක් අපිට ප්‍රාග්ධනයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් ද අපේ හාමුදුරනේ? සවන් දෙන සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. විමෝදී අද ප්‍රශ්න කරන කාරණය මම හිතන්නේ බොහෝ දෙනා කැමති වෙයි කියලා. ව්‍යාපාර බොහෝ දෙනාගේ සිහිනයක් මමත් කොහොම හරි බුලත් පිට කඩයක් හරි පටන් අරගෙන ව්‍යාපාරයකට එතනින් හරි පොල්ලතු පැලකින් හරි අත ගහන්න ඕන කියලා. ඒක හොඳයි. එහෙම ධනාත්මක චේතනාවකින් සංකල්පයකින් ඉන්නවනම් ඒක හොඳයි. මොකද සිතවිල්ල තමයි ධනාත්මක සිතවිල්ල තමයි ලොකු ධනයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් කොයිතරම් ලෝන් ගත්තත් දෙමෝපියන්ගෙන් හරි සල්ලි ටික ගත්තත් ඉඩමක් විකුණලා මූල්‍යමය ශක්තියක් එකතු කරගත්තත් ඒක හරියන්නේ නැහැ ධනාත්මක සිතවිල්ලකින් තොරව. සඳහන් වෙනවා උපදේශ සාහිත්‍යයේ සංස්කෘතෙහි උද්‍යෝගිනං පුරුෂසිංහ මුපයිති ලක්ෂ්මී දෛවේන දේය මිති කාපුරුෂා වදන්ති. දෛවං නිහත්‍ය කුරු පෞරුෂ මාත්ම ශක්ත්‍යා යද්නී කෘතේ යදින සිද්ධති කෝර්ත දෝෂක් කියලා. ඒක ප්‍රසිද්ධ පාඨයක්. මේකෙන් කියවෙන්නේ විමෝදී මේ උද්‍යෝගිනං පුරුෂසිංහ මුපයිති ලක්ෂ්මී. ලක්ෂ්මී දෙවගන ලක්ෂ්මිය පැමිණෙන්නේ උත්සාහවන්ත මිනිස්සු ළඟටයි. එහෙම නැත්නම් අලසයන් ළඟට නෙමෙයි කියලා. මෙහිදී සඳහන් වෙනවා තවදුරටත් දෛවේන දේය මිතිකා පුරුෂා වදන්ති. ඔය මට ලැබේවි. මගේ ග්‍රහචාරය හොඳයි. මට මං උත්සාහ කළත් නොකලත් මට ලැබෙනවා නම් ලැබේවි කියලා හිතන්නේ අලස මිනිස්සුගේ කල්පනාව. එහෙම හරියන්නේ නැහැ. දෛවන් නිහත්ය කුරු පෞරුෂ ආත්ම ශක්තිය. යම් කෙනෙක් දෛවය හොය තිබිච්චාවි. හැබැයි ආත්ම ශක්තිය අරගෙන උත්සාහයෙන් වැඩ කළොත් ඒක තමයි හොඳයි කියලා ඇගීමට ලක් වෙන්නේ. යද්නේ කෘතේ යදින සිද්ධති කෝර දෝෂ. උත්සාහ කරලා වැරදුනත් කමක් නැහැ කියලයි මේ ඉගැන්වීමට අනුව තියෙන්නේ. අපි අහලා තියෙනවා මේ කුණකින් මහා සිටුවරෙක් වෙන්න අවස්ථාව ලැබිච්ච හැටි. ඒ නිසා මේ චින්තනය ධනාත්මක චින්තනය මට බැහැ නෙමෙයි මට පුළුවන් කියලා හිතලා ආත්ම ශක්තියෙන් වැඩ ආරම්භ කරන අයට ආරම්භ ධාතුව බලවත් කරගත් අයට සෑහෙන ගමනක් දිනන ගමනක් යෝධ ගමනක් යන්න පුළුවන් කියලා ඔබ හිතුවොත් ඔබටත් අපටත් කාටත් හරියන බව මුලින්ම කියන්න ඕන. ව්‍යාපාර ගැන කතා කරන නිසා විමෝදී ඇහුවේ කේන්ද්‍රය තුල ව්‍යාපාරයේ සටහන් වෙලා තියෙනවා. සටහන් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි සටහන් වෙලා තිබුණට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ සඳහා උත්සාහවන්ත වෙන්න ඕන. දෛවයට යට වෙන්නේ නැතිව කිසිම දෙයක් අගතිගාමී වෙන්න හොඳ නැති නිසා. කියවනවා කියමනක් success in business comes from consistent effort. මේ සාර්ථකත්වයේ ව්‍යාපාරයේ එන්නේ අනිවාර්යයෙන්ම නිතර උත්සාහ කිරීමෙන් කියන කාරණේ ලෝකයේ කියවෙන දෙයක්. බිස්නස් කරන අයගේ ඒක කියමනක්. ඒ නිසා ඔබත් යමක් කරලා පොඩ්ඩක් පටන් අරගෙන අතහැරලා දාන්න නැතුව ඒ ගත්ත උත්සාහය ආරම්භ ධාතුව දිගට බාධක ආවත් ටික කලක් කරගෙන ගියොත් සාර්ථක වෙනවා. විමෝදී ගහක් හිටවලා ගහට වතුර දාන්න ඕන. ගහට පොහොර දාන්න ඕන. ගහ රැක බලා ගන්න ඕන. සත්තුන්ගෙන් ආරක්ෂා කර ගන්න ඕන. එහෙම ඒකට ටිකක් බාධක තමයි. කාලයක් ගියොත් ගහ ලොකුණාට පස්සේ හොඳට අස්වැන්න ගෙඩිමල් කොළ නෙලා ගන්න හැකියාව ලැබෙනවා. ඔබතුමිය අහන කාරණේට අපි යන්න කැමති මූලික ප්‍රවේශයක් හැටියට තමයි ඔය වචන ටික මුලින්ම තිබුණේ. අපේ හාමුදුරනේ එතකොට දැන් කේන්ද්‍රය ගත්තාම කේන්ද්‍රයේ සටහන් වෙන ව්‍යාපාරික යෝග පිළිබඳව කතා බහක් තියෙනවා. මොනවද මේ ව්‍යාපාරික යෝග කියලා කියන්නේ?
ඔව්. ඇත්තටම ඕනම කෙනෙක්ගේ කේන්ද්‍රයක් ගත්තාම උපන් වෙලාව ගත්තාම කේන්ද්‍රයේ දල සටහන හරි හදාගත්තාම එයාට ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද බැරිද කියලා එකෙන් සොයා ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාර කරන්න උත්සාහ කරන එක හොඳයි. හැබැයි ඒ උත්සාහය යථාර්ථයක් බවට පත් වෙනවද කියලා අපිට පුළුවන් කේන්ද්‍රයකින් සොයා ගන්න. ඇත්තට අපි පදින්න ඕන පල්ලමටමනේ. කන්දට පැද්දොත් අමාරුයිනේ. ඒ වගේ අපිට හරියන පැත්තක් තියෙනවා. කෙනෙකුට ව්‍යාපාර හරියන්න පුළුවන්. තව කෙනෙකුට වගාවක් වගේ දෙයක් හරියන්න පුළුවන්. තව කෙනෙකුට ගුරුකමක් හරියන්න පුළුවන්. ගුරුවරයෙක් හැටියට වැඩ කරන එක. තව කෙනෙකුට පොතක් පතක් ලියන එකක් හරියන්න පුළුවන්. විමෝදි වගේ කෙනෙකුට සමහර වෙලාවට මාධ්‍ය ජීවිතයක් හරියන්න පුළුවන්. අපේ ලබා උපන් හැටි සහ ගිය භවයෙන් මේ භවයට විඥාන එකතු කරගන්නකොට කය අතහැරලාවත් ඒ ගෙනාපු පුණ්‍ය ශක්තිය පුණ්‍ය වාසනා ගුණත් එක්ක තමයි ආපහු අපට දෙපයින් නැගී සිටින්න වෙන්නේ. ඒ නිසා අපි කොහේ සිට කොහාටද කියලා දෝලණය වෙන්නේ ඒ ගමන් මගේ සේදමාවත හරියන මග දියුණු වෙන මග කොහේද කියලා අපූර්වට පුළුවන් ජන්මපත්‍රයක් තුලින් සොයාගන්න. අපි යන් ඔබතුමිය අහන ප්‍රශ්නෙට ව්‍යාපාර හරියන්න ඇත්තටම කෙනෙකුගේ අපි දන්නවා භාව 12ක් තියෙනවා. ඒ භාව 12න් 2 7 10 අනිවාර්යෙන් සම්බන්ධතාවයක් වෙන්න ඕන බලවත් වෙන්න ඕන. වේලාව බලන ඔබට ඕනනම් හිතනවා නම් ඔබේ ජන්මපත්‍රය අතට ගත්තොත් මේ මොහොතේ හරි ඔබටත් ව්‍යාපාර ශක්තියක් ඇත්තට කොහේ හරි සංග වෙලා තියෙනවද කියලා ටිකක් හරි සොයා ගන්න පුළුවන්. ඔබේ ජන්මපත්‍රයත් අතට අරගෙන බැලුවොත් 2 කියන්නේ ධනස්ථානේ. 7 කියන්නේ ව්‍යාපාරේ නියෝජනය කරන තැන විනිමය. ඊළඟට 10 වෘත්තිය රැකියාව පෙන්වන තැන. 1 ලග්නය වෙනකොට 7 තමන් ළඟට එන ග්‍රාහකයා පෙන්눔 කරනවා. ඒ නිසා 2 භාණ්ඩාගාරයේ 7 ව්‍යාපාරයේ හෝ ග්‍රාහකයා පෙන්වන තැන 10 වෘත්තිය ක්‍රියාත්මක වෙන තැන. මේ 3 තැන බලවත් වුණොත් අනිවාර්යයෙන්ම එයාට ව්‍යාපාර ශක්තියක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි තව තියෙනවා. බුධ ග්‍රහය අනිවාර්යෙන් ව්‍යාපාර කරන්න නම් නීච වෙලා ඉඳලා බෑ. සතුරු වෙලා ඉඳලා බෑ. එයා සෑහෙන බලයකින් බලවත් වෙන්න ඕන. ඒ බුධ ග්‍රහයට රවිත් එකතු වෙලා රවි බුධ ආදිත්‍ය යෝගයේ හැදුවොත් ඒක තවත් යථාර්ථයක් බවට පත් වෙනවා. තව සමහර අයට විමෝදී බුධ ග්‍රහය අපි කියනෝන කේන්ද්‍රේ 4ක් ගෙහුවොත් ඉරිදෙහකින් 4 ස්ථානවල 1 4 7 10 මේ තැන්වල ඉඳලා ස්වක්ෂේත්‍ර හෝ උච්ච බලයෙන් හිටියොත් ඒකට අපි කියනවා මහා පුරුෂ යෝග වලින් එකක් වන මහා භද්‍රා යෝගය අනිවාර්යෙන් වැල්ලේ ගැහුවත් බඹරි කැරකෙවෙන්න වගේ මේ ව්‍යාපාර ගැන දන්නේ නැතුව අත ගැහුවත් එයාට ලොකු ශක්තියක් ලැබෙනවා එහෙම යන්න. එතකොට මේ භද්‍රා යෝගය කේන්ද්‍රගත වීම සතර කේන්ද්‍ර වලට උච්ච වීම ස්වක්ෂේත්‍ර වීම ගැන කිව්වා. බුද්ධ ග්‍රහය බලවත් නම් බය නැතුව ව්‍යාපාර පැත්තට අත ගහන්න පුළුවන්. ඒක අපි අවුරුදු 30ක විතර අත්දැකීම සහ ආචාර උපාධියක් කරනකොටත් ජ්‍යොතිර්විද්‍යාවෙන් අපි දැක්ක කාරණයක්. තුන්වෙනි ලක්ෂණي හැටියට මා දැක්ක ඍෂිවරු පෙන්න ඇති 7 වෙනි භාවයේ බලවත් වීම. මුලින්ම සඳහන් කළ 7 කියන්නේ අපේ ග්‍රාහකයා පෙන්වන තැන නේ පාරිභෝගිකයා පෙන්වන තැන. එතකොට ඒ 7 වෙනි බලවත් වෙන්න ඕන. 7 වෙනිහි බුධ වගේ ග්‍රහයෙක්. එහෙම නැත්නම් ආකර්ෂණය කියන සිකුරු වගේ ග්‍රහයෙක්. දන්න කාරක ගුරු එහෙම මෙන්න මේ ග්‍රහ ත්‍රිත්වය බුද්ධ ගුරු ශුක්‍ර හේවා සිකුරු ස්ථානගත වෙලා හැම හිටියොත් ඇත්තටම ඒක මහා පුදුම ජව සම්පන්න ව්‍යාපාරික ගතියක්. හැබැයි ග්‍රහයෝ උච්ච ස්වක්ෂේත්‍ර අඩුම ගානේ මිත්‍ර බලයෙන් හෝ ඉන්න ඕන. ඒ තැන්වල සුබ දෘෂ්ටි, සුබ කෝණ, සුබ නැකත්වල
එහෙම හිටියොත් ඊටාම බලවත්. ඒ වගේම ස්ථානයේ හත්වෙන් අපි කියන සුබ කර්තරී වෙනවා කියලා. කර්තරී කියන්නේ විමෝදී මේ කතුරට කියන නමක් නේ. කර්තරී. ඒ දෙපැත්තෙන් හත්වැන්නේ දෙපැත්තෙන් 6 සහ 8 සුබ ග්‍රහයෝ හිටියොත් අර හත්වෙන්න තවත් බලවත් වෙනවා. ව්‍යාපාරේ තවත් සරු කරගන්න පුළුවන් බව පේනවා. ඒක ඍෂි න්‍යාය. පාප දෘෂ්ටි වලින් තොර වෙන්න ඕන. පාප දෘෂ්ටි වැටුනොත් පටන් ගත්ත ව්‍යාපාරේ හෙට මෙහෙට වැනිලා හේදිලා දිය වෙලා යන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි මේක ඊටාම් වැදගත්. මේ ගුරු ශුක්‍ර සම්බන්ධතාවය. ගුරු කියන්නේ පතුරවල දෙනවා. ශුක්‍ර කියන්නේ මහා ආකර්ෂණය. ඔය කියන්නේ ඒ ව්‍යාපාරයට මොකක් වෙලාද මන් දන්නේ. මිනිස්සු යන්නේ මෙතන තමයි. මේ අනිත් කඩ වේලෙනවා. එහෙම කියනවා. ඒක මොකද ඒ අදාළ කෙනාගේ ව්‍යාපාරේ පටන් ගත්ත නැකත වෙන්න පුළුවන්. මේක නැකතත් බලවත් වෙන්න ඕන. පටන් ගත්ත මුල් වෙච්ච පුද්ගලයාගේ ප්‍රාග්ධනීය යොදන කෙනාගේ කේන්ද්‍රයේ බලවත් වෙන්න ඕන. මේ යෝග තියෙන ගුරු ශුක්‍ර සම්බන්ධතාවය තිබුණොත් විශේෂයෙන් හත් වෙන්නත් එක්ක හෝ හත් වෙන්නේ නොවුනත් ඒ අයට උතුරන්න පැතිරෙන්න සෑහෙන බලයක් ව්‍යාපාර පැත්තෙන් ඇති කරගන්න පුළුවන්. ගුරු පතුරනව සිකුරු මහා ආකර්ෂණයෙන් පිරිස අද්දල දෙනවා. මේ යෝගවලදී පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න මහා ශක්තියක් ලැබෙනවා. මේකට අපි කියනවා ව්‍යාපාර පැත්තේ ලක්ෂ්මී යෝගය කියලා. ලක්ෂ්මී යෝගී මහා ඒ ව්‍යාපාරයේ සිරියාවන්ත භාවයක් සෑහෙන yaadena ගතිය බොහොම වැඩි මහන්සියක් නැතුව ව්‍යාපාරේ දියුණුව පැත්තට අරන් යන්න පුළුවන්. ඔය කියන ගුරු සිකුරු යෝගය යෙදුනා නම් බලන්න ඔබේ කේන්දරෙත් එහෙම එකක් තියෙනවද කියලා. එහෙම වුණොත් එකතන පල්වෙන ව්‍යාපාරයක් නොව හොඳට දෝරගලා උතුරන්න ලැබෙන ව්‍යාපාරයක් ඔබට ඇති කරගන්න පුළුවන්. ඊළඟ විමෝදී ලක්ෂණය තමයි මේ ඕන කෙනෙක් දන්නවා ලැබීම පෙන්නන තැන කොහේද? සමහර වෙලාවට විමෝදීට මතක ඇති. මේ භාව 12න් 11 තමයි අය. 12 වැය. අයයි වැය එක ළඟ. මෙන්න මේ 11 වෙන්න ප්‍රබල වෙන්න ඕන. 11 අධිපතියා ප්‍රබල වෙන්න ඕන. එතන ඉන්න ග්‍රහයෝ ඉන්නව නම් ප්‍රබල වෙන්න ඕන. සුබ දෘෂ්ටි වැටෙන්න ඕන. සුබ ග්‍රහයෝ ස්ථානගත වෙන්න ඕන. එහෙම වුණොතින් එයාට සෑහෙන ව්‍යාපාර ශක්තියක් තියෙනවා. උතුරන්ට ලැබෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම ගත්තාම විශේෂයෙන් 2 7 10ත් 2 කියන්නේ භාණ්ඩාගාරයේ 7 කියන්නේ ග්‍රාහකයා පෙන්වන තැන. ඒ වගේම 10 කියන්නේ ප්‍රතික්‍රියාත්මක වෙන තැන. මේ තැන්වල ශක්තිය සහිතව 11 වෙන්නත් ලාභ ලැබෙන අය ලැබෙන තැන ප්‍රබල වුණොතින් ව්‍යාපාරයේ උතුරන්න යාට බොහොම ලස්සනට ජව සම්පන්නව බල සම්පන්නව අරගෙන යන්න පුළුවන්. තවත් සූක්ෂම කාරණයක්. විමෝදී මේ රාහු ග්‍රහය 7 වෙනි හෝ 10 වෙනි හිටියෝ. එයාට පුළුවන් ව්‍යාපාරය විදේශියත් එක්ක සම්බන්ධ කරලා ඒ තවත් දියුණු කරගන්න. විදේශ සම්බන්ධතා සහිතව ව්‍යාපාරය. එතකොට එයාට පේනවා මේ මෙහෙ විතරක් නෙමෙයි. එයාට පිටරටින් බඩු ගේන හෝ සම්බන්ධතා ඇති කරගෙන යාදීමක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම ගත්තොත් ඔබේ 2 ප්‍රබල නම් 7 ප්‍රබල නම් 10 ප්‍රබල නම් 11 ප්‍රබල නම් වගේම බුද්ධ සිකුරු දන්න කාරක ගුරු සුරගුරු ප්‍රබල නම් මේ කියපු කාරණාත් එක්ක ලග්නාධිපතිය කොහොමද ප්‍රබල වෙන්න ඕන? ලග්නේ නැති දෙයක් වෙන තැන් වලින් ලබා ගන්නට බෑ. මෙන්න මේ කියන අවමතරමේ මේ සියලු යෝග නෙමේ මේ යෝග 3ක් තිබුණත් බුධ ග්‍රහයාගේ ප්‍රබලතාවයේ සහිතව ව්‍යාපාරික ග්‍රහය බුධ ඔබට අනිවාර්යෙන් ජන්මපත්‍රයේ බලා ව්‍යාපාරික යෝග තියෙන බවත් ඒ ව්‍යාපාර වලින් අනිවාර්යෙන්ම සුබතාවයෙන් ඇති කරගන්න පුළුවන් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. අපේ හාමුදුරනේ කතාබහ අතරතුර මට පැන නැගුණු ප්‍රශ්නයක් තමයි මේ ජන්මපත්‍රයේ තුලින් Tamanට සුදුසු ව්‍යාපාරය කුමක්ද කියලා තෝරගන්න හැකියාවක් තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තට හැම දිනාටම හැම දෙයක්ම හරියන්නේ නැහැ. ලොවෙන් එක් දෙයකට වෙයි සමත. අපි ඔක්කොම ඇවිල්ලා තියෙන යුග කාර්ය භාරයක් කරලා යන්න.
ඒ නිසා අපට හරියන්නේ මොකක්ද කියලා සොයා ගන්න නම් ඇත්තටම ජන්මපත්‍රය බැලුවොත් හරි. 10 වැන්න රැකියා ස්ථාන. එතන ඉන්න ග්‍රහයෝ කවුද? එතනට සුබ කිරණ හෙළන ග්‍රහයෝ කවුද? ආන්නේ වගේ ආකාරයෙන් පුළුවන් අපට හරියන්නේ මොන ව්‍යාපාරයේද මොකද්ද රැකියාව කියලා සොයා ගන්න. දැන් අපි හිතමු 10 වැන්නට සම්බන්ධව කාගේ හරි සිකුරු ග්‍රහය අප්‍රබලයි. සිකුරු කියන්නේ යාන වාහන. යාන වාහන නියෝජනය කරන ග්‍රහයක්. එයාට ඒ පැත්තෙන් ව්‍යාපාරයක් පටන් ගත්තොත් හරියන්න පුළුවන්. ඔබතුමිය අහන ප්‍රශ්නයත් එක්ක මම වැඩසටහනට අවශ්‍ය වුණොත් ගන්න පුංචි කේන්ද්‍රයක් ගෙනාවා. මේ ළඟදි මං ගියා කොහුවලනුගේ ගොඩ පැත්තට. අපේ වාහනේ ටිකක් පරණයි. අවුරුදු 7-8ක් එක දිගට පාවිච්චි කළා. ඉතින් බණ දහම් වලට ලංකාව පුරා වඩින නිසා ලෙඩ නැතුව තිබුණොත් ඒක ලේසි පහසුයි. ඒ නිසා හිතන ඕනම දෙයක් අනිත්‍යතාවයෙන් යුක්ත නිසා පාවිච්චි කරනවා, පරණ වෙනවා, අලුත් වෙනවා, අලුත් කරනවා. මෙහෙම යනකොට විමෝදී මේ එක්තරා වාහන විකුණන සරුවට උඩත් වාහන යටත් වාහන එයාට වාහන තියෙන ගාන යට දන්නේ නැහැ හරියට දැන් කීයක් විකුණන්න තියනවද කියලා. වැඩි වයසකුත් නැහැ. අන්න නිකමට ඇහුවා කතා කර ඉන්න ගමන් ඔබතුමාගේ ලග්නේ මොකද්ද? අඳුරේ අම්මනම් කියන්නේ මේකේ ලග්නේවත් හරියට දන්නේ නැහැ. මං කිව්වා වෙලාව මතකද? හාමුදුරු බලලා දෙනවද? මං කිව්වා නෑ මං නිකන් ස්ටඩි පර්පස් සඳහා අධ්‍යයන හේතුන් සඳහා බලන්න. එයාට අග්ගල කෝල් එකක් ගත්තා අම්මට. වෙලාව ගෙන්න ගත්තා මට දුන්නා. දැන් මෙයා කරන්නේ මොකද්ද? වාහන ව්‍යාපාරය. කෙසේ වෙතත් මං ඒකෙන් හදා බැලුවා මේ දැන් අද අපි කතා කරපු ව්‍යාපාර ලක්ෂණ මේ පුද්ගල ළඟ තිබිලද මේ එයා දැන හෝ නොදැන ආරම්භ කළා තියෙන්නේ. මේ එයාගේ කේන්ද්‍රය. මම සරල වශයෙන් හදපු මේ තමයි කේන්ද්‍රය. රූප සටහනින් බලා ගන්න පුළුවන් මේ ජන්මපත්‍රය විමෝදී මේ ඔය වාහන උඩයි යටයි ඔක්කොම ගහගෙන වට කරපු කෙනාගේ. මේකේ අපි දැන් කතා කරපු මම හිතන්නේ කාරණා රාශියක් තියෙනවා. මෙයාගේ මිතුන. බලන්න මිතුනේ අයිතිකාරයා බුද. එයා ඉන්නවා මෙතන. හැබැයි නීචයි. ඔන්න දැන් අහන කට්ටිය කියයි ආම්දුර කිව්වා නේද බුද ග්‍රහය ප්‍රබල වෙන්න ඕනේ කියලා. ඕකේ නීචයි. හරි. ඊළඟට සිකුරු ග්‍රහය මොකද වෙලා තියෙන්නේ? මිතුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු. මිතුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු. සිකුරු නෙවෙයි. මෙතන ගුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන්. මෙතන නීච වෙනව මෙතන ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා. සිකුරුත් ඇවිල්ලා යානකාරක වාහනකාරක ග්‍රහයත් එකතු වෙලා. අපි කිව්ව સિદ્ધාන්තය 7 වෙනි ග්‍රාහකයා පෙන්නනවා. එතන ගුරු බුද්ධ සිකුරු තිබුණොත් අනිවාර්යෙන් ඒක ව්‍යාපාරික යෝගයක්. ඒ ව්‍යාපාරයේ සිකුරු සම්බන්ධ නිසා අනිවාර්යෙන් යාදෙන එකක්. මෙයාගේ වටපිටා බැලුවම එකම දවසින් මට තේරුණා. ඇවිල්ලා මම රාත්‍රියේ හනික මේක හදලා බැලුවා. අර කියපු සෑහෙන යෝග ගණනාවක් මෙතන තියෙනවා. මේ වාහන පිටරටින් ආනයනය කරනවා. මෙන්න රාහු 10 හිටියොත් 7 හිටියොත් අඩුම ගානේ දෙකෙන් කොහේ රාහු එක පැත්තකනේ ඉන්නේ. මෙයාට විදේශ සම්බන්ධ ඇතිව ව්‍යාපාර කරන්න පුළුවන් කිව්වා. මම ඒකත් අත්දැක්කා. රාහු ඉන්නෙම රැකියා ස්ථාන. එතකොට මෙයාට වාහනම නොඋනත් වෙන ව්‍යාපාරයක් කළත් විදේශීය සම්බන්ධතා ඇතිව ගොඩ යන්න පුළුවන් කියලා තේරෙනවා. තාම මොනවද අපි කියපෙව්වා. ඊළඟට මෙයාගේ ඇත්තටම ලග්නේ මිතුන්. එහි අයිතිකාරය බුදමයි. බුද ග්‍රහය නීච වුණාට මෙයට තන ස්වක්ෂේත්‍ර බලයක් සහිතව ඉන්න නිසා අර නීච බව නැති කරලා රාජයෝගයක් නොවුනත් එයට කිට්ටු යෝගයක් නීචයේ කඩාගෙන බංග කරගෙන ඇති කරන්න පුළුවන්. සුබ ග්‍රහයෝ දෙන්නෙක් එක්ක ඉන්නේ. සිකුරු බුද ගුරු. මෙහෙම ගත්තාම ඔබේ වේලාව නරඹන ඔබේ ජන්මපත්‍රයේත් මේ වගේ සැඟවුණු ව්‍යාපාර ඇති ඒ ව්‍යාපාර යෝග ටික එළියට දාගෙන හැබැයි මේ හොරකම් බොරු වංචා වලින් තොරව ධාර්මිකව පිනට දහමට සත්පුරුෂකමට මුල් තැන දීලා කටයුතු කළොත් ඔබට හොඳට ඇති වෙන්න යමක් සොයාගෙන ධනිය ලබාගත් තැන ධර්මයට කැමති, දීමට කැමති, සමාජ වලට කැමති, පරහිතකාමී
ගති ඇති කරගෙන මෙලවත් දිනාගෙන පරලවත් දිනාගෙන මෙලව සතුටින් ඉඳලා පරලව සතුටු වෙන මහා සන්තුෂ්ටිදායක ජීවිතයක් ගත කරන්නට ඔබේ හොරාපත්‍රයෙන් උනත් පාර කපා ගන්න පුළුවන් කියලා අවසාන වශයෙන් කියන්නේ. අවසාන වශයෙන් අපේ හාමුදුරනේ දැන් ජාත්‍යන්තර වශයෙන් හෝ අපේ ලංකාවේ සමහරක් සමාගම් තියෙනවා කාලයක් නමගිය සමාගම් අපි කියන ඉහළ පෙළේ සමාගම් කාලයක් යහපත් ආකාරයෙන් පැවැත්ම තිබිලා හැබැයි යම් තැනකදී ඒ සමාගම් වැහෙනවා. ඒක ජාත්‍යන්තර මට්ටමින් වුණත් වෙන්න පුළුවන්. එතකොට මේ සමාගම් වලට බලපෑමක් ජ්‍යොතිෂ විද්‍යාව පැත්තෙන් තියෙනවද? උත්තරේ සරලයි. සමාගම කලින් හොඳට ගියා. හැබැයි මේ පරපුරක් දෙකක් යනකොට දැන් ඇදගෙන වැටෙනවා. හේතු මොකද්ද? මෙච්චර හොඳට ගිහිපු දේ ඇයි ඇදගෙන වැටෙන්නේ? සමහර වෙලාවට අර සමාගම හරි ඒ කම්පැනි එක හරි හොඳට දිහුවේ ඒකේ මූල සාධකයේ වන ප්‍රධාන පුරුෂයාගේ ව්‍යාපාර යෝග තිබුණා. එයා ක්‍රමයකට ඒක අරගෙන ගියා. හොරවංචා බොරු නැතුව ගියා වෙන්නත් පුළුවන්. මහා පුණ්‍ය යෝග ගොඩක් තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒක බාරගත්ත පුතා හරි බෑන හරි මුණුපුරා හරි එයාට බලනකොට ව්‍යාපාර යෝග නැහැ. එයා හිතුවට අර පරපුරේ ඒක අරන් යන්න කියලා එහෙ මෙහෙ හඬ ගහලා බෙර ගහලා අලුතෙන් පටන් ගන්නවා වගේ සද්ද දැම්මට සද්ද පමණයි වැඩ නැත. අර බුදුහරුන් මතක් කරනවා ගජ්ජති න වස්සති ගොරවනෝ වහින්නේ නැති වලාකුළු තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා අපිට හරියන්නේ කොයි පැත්තද කියලා බලා ගන්නට ව්‍යාපාර හරියනවා නම් ඒ පැත්තටම යන්න. එහෙම දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා තමයි කියන්නේ. වේලාව YouTube නාලිකාවෙන් අද අපි කතා බහ කරේ ව්‍යාපාර සම්බන්ධව. ව්‍යාපාර සම්බන්ධ වෙන්නේ කොහොමද ජ්‍යොතිෂ විද්‍යාවට කියන කාරණාව සම්බන්ධයෙන් තමයි කතා බහ කරේ. හැම දෙයකටම වඩා අපේ ස්වාමින් වහන්සේ මතක් කරා වගේම ඔබේ උත්සාහය, ඔබේ ධනාත්මක ආකල්ප, ඔබේ ව්‍යාපාරය ඉස්සරහට ගෙන යන සාර්ථකත්වයට ගෙන යන්න අනිවාර්යයෙන්ම බලපෑම් ඇති කරනවා. අද අපේ කතිකාවට අපේ සාකච්ඡාවට වැඩමව වදාලේ නම කියන්නට අවසරයි මාළඹේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති ඒ වගේම බෞද්ධ දර්ශනය සංස්කෘත හා ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජකීය පඬිත දර්ශන විශාරද ගුවන් විදුලි හා රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ඇත්කඳුරේ සුමන සාරමානා හිමියන් ගෞරවපූර්වකව පුණ්‍යානුමෝදනා සිදු කරන අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි. නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. මේ සරසිට TV YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔබට මහත් කරුණාවෙන් ආරාධනා කරනවා. හැමදෙම සම්මා